දැන් දුන්නනේ මේ මිනිස්සයා තාම අවුරුද්දක් වුණානේ අපේ කුමාර මහත්තයා මොකක් හරි කරයි ජලාශයට. ඔරු කටුවක් නැති එක තමයි මට වෙලා තියෙන්නේ මගේ මල්ලි. ඔරු කටුවක් නැහැ මම. ඔරුවක් ගෙනත් දුන්නොත් කොරණි කිලෝයක 300ට දෙනවනේ. අපේ කුමාර මහත්තයා චන්දුනේ ඔරු කටුවක් මට දෙවිය කියලා. ලැබුණේ නැහැ. ඔහෙට ඒව මොකක් නැහැ. ඔරුවක් නැතුණ මං ඔහෙට මාල් ටික දෙන්නම්. මේ ඒකට ලොකුම තේලා ඉන්නේ කොන්දේ ඔරුවක් දුන්නේ නැහැ කියන. මගේ අමපල්ලා. ඔරු කටුවක් නැහැ මං අවුරුදු කීයක් මේ රස්සා කරන මේ ජලාශේ. එකම මන්ත්‍රී කෙනෙක්වත් කිසිම දෙයක් උදව් කරන්නේ ටොයිලට් එකවත් මට නැහැ. ආවොත් ඔන්න ඇවිල්ලා බලන්න වතුරක් ටිකක් ගහන්න දෙගිලා රෝඩ්ලට ගිහලා බලලා. මගේ ගෙදර බුදුහාමුදුරන්. මගේ අම්මපල දැන් යන් ගිහලා බලන්නකෝ. දුක තමයි මේ පැත්තේ මිනිස්සු. ගෑණි ගියලා මහතට දාලා. ගෑණි ගියලා මහතට දාලා. ටොයිලට්කත් නැහැ. shopping එක දාලා මං කනා වීසි කරපන්. අක්කර කාලක් නැහැ. කාලා දුන්න කාලෙන් කාල් භාගිය තියෙන්නේ. ඒක මයින් කොට හරම. shopping එකේ රුන්න අන්න හරි වීසි කරා. ටොයිලට් ආදරයක් මොකක් නැහැ. ඔය යන්කෝ මාත් එක්ක ගිහලා බලන්නකෝ ගෙදර. බුදුහාමුදුරන් පොන්දේ. ඒ අර හිටිය පුතාද? සුමුදුද කවුද කිව්වේ? ඒ මගේ මං අත රසායනික උගේ දැලනේ ඌත් ඇවිල්ලා පුතත් එක්ක යන්න උගේ හෙට යනවා මං ඉතින් අම්බ ගොබ්බෙක් වගේ දැන් මං කොටියාගල හරක් බල හිටියේ මං කෝ 3 කාලේ මචං මාළු නැහනේ බුදුහාම 2.800 ගෑම් 2.800 අද උදේ ගිහලා ඊගාද උදේ ආවේ මං කෝ මචං මේ අඟල් 3න් හදපා අඟල් 3න් දැන් හදලා තියෙනවා 3 කාලට කොහොමද කරන්නේ මම ලොකු මේ අපේ පුතා තුනයි කාලෙන් හදන්න බෑ දැන් ඒතෝනේ 3 කාලෙක දැලක් හදන්න තියන 80ක් වගේ යනවා කෙලින්ම 80 ඔරුවක් එක්ක නේද? ඔරුවක් එක්ක එකම ඉන්නෝනේ. ඔව් නෑ මම කබලක් හරි මට ගන්න රුපියල් 40000 50000 වගේ තිබුණා මට ඔරු කබලක් හරි ගන්න අප්පා අනුන් ගුරු ඉල්ලන් ගියට පස්සේ හොද්ද කපන්නේ නේ හරි මේ ඒතකොට කරදරයි. අනේ හොදි කපන මට කබලක් හරි ගන්න රුපියල් 40000 වගේ තිබුණා ඒවත් කමන්නේ කොටියාගල මං ගියා හරක් බලන්න මේ අන්න ඉන්න ගම්බාරේ දැන් ඔන්න මේ කඩේ ගාවට යන කියන අහගන්න මම බැලලා ආයේ මගේ ඔප්පුව තියලා මම බේරුනේ මං නිකන් හරක් බල්ල තියෙන්නේ මුගේ හරක් බල්ල මේ මම පොස්ට් එකෙන් අල්ලන් ගියා හරක් බල්ල අන්තිමේදී මේ මම දැන් ඔන්න කතා කළා පියන්නේ කඩේ ගාව මේ මූ මේ බේරගත්තේ නෑ උසාවිය ආවේ නෑ පස්සේ පසුව ගන්න නේ උගන්න පසුව ගත්ත මම ඉතින් බැලුවා හරිය